මොකද්ද මේ මහා හස්ති රාජ තෛලය? ඇයි තුන් දෙනෙකුට විතරක් දෙන්න සීමා කරේ? මගෙන් වට්ටෝරුව ගන්න උත්සාහ කරපු අවස්ථා මෑත කාලීනව තියෙනවා. රවණ රජතුමාගෙන් එපිට කාල සීමාවට පවා දිවෙනවා ලෝකෝත්තර ලෞකික දියුණුව පාර සකසා ගන්න මාධ්‍යයක් විදිහට මහා හස්ති රාජ තෛලය පාවිච්චි කරලා තියෙනවා. නොමැති ගුණයක් නොමැති තරම් තෙලට පුළුවන් දෙවියන්ගේ ආකර්ෂණය ඉතා ප්‍රබලව අරන් දෙන්න. සර්වජන වශීය ක්‍රමේ තෛලය පාවිච්චි කරන්න පුළුවන්. දියුණුවෙන් දියුණුවට පත් වෙන්න මේ තෛලයට හැකියාව තියෙනවා. හැම කාරණාවක්ම ඉෂ්ට සිද්ධ කරගන්න කෙලි කියන දෙයක් මේ තෛලයට බලපාන්නෙම නැහැ. වින බලපෑම් පැරඳ සිටින කෙනාට බලපාන්නේ නැහැ. මේ පරම්පරාවෙන් පිටට කිසිම හේතුවක් නිසාවත් ඖෂධ වට්ටෝරුව එළියට ගියේ නැහැ. මහා හස්ති රාජය පරයන්නට බැරි බව ඔවුන් හොඳට දන්නවා. තෙල් බින්දු 2-3 ලක්ෂ 60-70ට ලබාගත් මිනිස්සු මම දැකලා තියෙනවා. ඔවුන්ගේ ජීවිතයේ දියුණුව අදටත් ප්‍රශ්නයක්. සියල්ලම පුස්කොළ පොත්වල සඳහන් වෙනවා. පුස්කොළ පොත් තුනම මංගාව අදටත් මේ වෙන විටත් තියෙනවා. මහා හස්ති රාජය හදන්න ඕන කරන ඖෂධයක් විදිහට රත්තරන් හෝ රත්තරන් භස්ම කිසිම දෙයක් පාවිච්චි කරලා නැහැ. පොඩ්ඩක් හිතලා බලන්න. විස මරන්න විතරක් මේ ඖෂධ දෙකට යනවා වසර 12ක අවම කාලයක්. ඔබ හිතන්න සතියෙන් දෙකෙන් මාසෙන් මේ තෙල හදලා ඉවර කරන්න පුළුවන්ද කියලා? කවුද මේ රවට්ටන්නේ? අන්න එතන තමයි මෙන්න මේ ප්‍රශ්නේ තියෙන ලොකුම ගැටලුව තියෙන්නේ. හැම තෙල් එකක්ම පන්සලක හිඳින්නත් බෑ. ගිහි ජීවිතය හමාර කරපු පුද්ගලයෙක් මූලික කරගෙන මහා හස්ති රාජ වගේ තෙලක් හිඳින්න පුළුවන්ද කියන කාරණාව ඇත්තටම ලොකුම ගැටලුවක්. ඇයි එහෙනම් මිනිසුනේ මේ විදිහට මිනිස්සු රවට්ටන්නේ? හිඳලා ගත්තට පස්සේ ඉතුරු වෙන කොටස තියෙන්නේ අර රොඩු ටික තියෙන්නේ. මේ රොඩු ටිකට දානවා පොල් තෙල්. පොල් තෙල් දාලා නැවත වතාවක් ලිප තියලා තවත් තෙල් එකක් හදනවා. අන්න ඒ තෙල් එක තමයි මිනිස්සුන්ට ඔය ලබා දෙන්නේ. ඉතින් මේව අරගෙන කාටද හරියන්නේ? කවද්ද ඔබ මේ සාපෝලෙන් ගැලවෙන්නේ? ඇයි මිනිස්සුන්ට මේ විදිය අසාධාරණකම් කරන්නේ? ඒ නිසා තමයි මම බය නැතුව කියන්නේ මට මේ මහා හස්ති රාජ තෛලය හිඳින්නට බෑ කියලා. විවිධාකාර නම් මුලට දාලා විවිධ තෙල් වර්ග හදන උදවිය මම දැකලා තියෙනවා. අඩුම 5 දෙනෙක් හරි මට ගලව ගන්න පුළුවන් නම් මේක තමයි මහා හස්ති රාජය, මේක තමයි හරි මහා හස්ති රාජය කියලා දෙන්න පුළුවන් නම් මේ තෙල් සම්බන්ධ කාරණා කතා කරද්දී තව එක චරිතයක් ඉන්නවා. හෙළය ගැන මහා දේශ අනුරාගයෙන් කතා කරන චරිතයක්. කිසිම විදිහක ලියාපදිංචියක් නැහැ දේශීය ආයුර්වේදයේ. ඔබට එතනින් මන්දෝදරීලා 10-15 දෙනෙක් හොයාගන්නට පුළුවන්. ඔබ පව් මේ විදිය මිනිසුන්ට අහුවෙන්න එපා. මේ මහා හස්ති රාජ තෛලය කරලියට ගෙනාවේ මම. මේන් වාසි ගන්න සූදානම් වෙලා ඉන්න පිරිස දැන් උත්සාහ කරනවා මහා හස්ති රාජ තෛලය නිර්මාණය කළායයි කියලා මොකක් හරි තෙලක් ඇඟේ ගහලා කීයක් හරි කඩා වඩා ගන්න උත්සාහ කරනවා. මේ වෑයම එයින් වෙන හානිය යම් තාක් දුරකට අවම කරන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. යම් කිසි වෙලාවක ඒ දේවල් ඔක්කොම එළියට එයි. ඒ නිසා පරිස්සමින් ඇත්ත දන්න ගුරුන්නාන්සලා ඇදුරුලා ඉන්නවා. ඔවුන් යම් කිසි වෙලාවක කට ඇරියොත් ඔබේ රෙදි ගැලවෙනවා අනිවාර්යෙන්ම. අයිබෝන් ගුණත් දෙනෙක් මගෙන් කතා කරලා අහන එක තෙල් වර්ගයක් තියෙනවා මේ දවස්වල වැඩිපුර. මොකද්ද මේ මහා හස්ති රාජ තෛලය? ඇයි තුන් දෙනෙකුට විතරක් දෙන්න සීමා කරේ? ඇත්තටම මේ තෙල හැම තෙල් එක්කටම වඩා බල සම්පන්නයිද? මේ කියන කාරණා මට නිරන්තරයෙන් කෝල් කර කර කට්ටිය අහනවා. ඒ අතර සමහරව තව සමහරුන්ව ධම්මලා හෙම්මීට කතා කරලා අහනවා. අනේ අපිට වට්ටෝරුව දෙන්න බෑද? අනේ අපිට මේ තෙල හිඳින්නට ඕන. ඒ නිසා මේ වට්ටෝරුව දෙන්න බෑද කියලා කතාවක් දෙතුන් දෙනා ලව්වා කතා කරවලා මගෙන් වට්ටෝරුව ගන්න උත්සාහ කරපු අවස්ථා මෑත කාලීනව තියෙනවා. ඇත්තටම මොකද්ද මේ මහා හස්ති රාජ තෛලය? ඇත්තටම මේක හිඳින්න පුළුවන්ද කියන තරම් ඇත්තටම ලොකු බලයක් තියෙනවාද? එහෙම නැත්නම් ඇත්තටම ඇයි මේ මහා හස්ති රාජ තෛලය සුවිශේෂී වන්නේ? මේ අද කතා කරන්න හේතුව මේ ගැන. යම් අපි ඉතිහාසයට මේ තෙල මොකටද හැදුනේ කියන කාරණාව. මේ තෙල සහ ඊට පසු කාලීනව හැදිච්ච තෙල් මොකටද හැදුනේ? මොන වගේ අරමුණකින්ද හැදුනේ කියන කාරණාව පොඩක් කතා කරලා බලමු. මේ මහා හස්ති රාජ තෛලයේ ඉතිහාසය ගත්තොත් මේ මහා හස්ති රාජ තෛලයේ ඉතිහාසය දිවෙනවා රවණ රජතුමාගෙන් එපිට කාල සීමාවට පවා දිවෙනවා අපේ පරම්පරාවේ පුස්කොළ පොත් අනුව. මේ තෛලය නිෂ්පාදනය කරලා තියෙන්නේ යම්කිසි අයෙක්ට ලෝකෝත්තර ලෞකික දියුණුව අපේක්ෂාවෙන් යම් භෞතික දෙයක් පාවිච්චි කරලා අධ්‍යාත්මික දියුණුවට ළඟා වෙන්න ඕන කරන පාර සකසා ගන්න එක මාධ්‍යයක් විදිහට තමයි මේ මහා හස්ති රාජ තෛලය පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ තෛලයේ ಗುಣ මොනවද? මේ ಗುಣ ඇවිල්ලා කිව්වොත් මේකට නොමැති ගුණයක් නොමැති තරම්.
උදාහරණයක් කිව්වොත් මේ තෙලට පුළුවන් දෙවියන්ගේ ආකර්ෂණය ඉතා ප්‍රබලව අරන් දෙන්න. සර්වජන වශීකර මේ තෛලය පාවිච්චි කරන්න පුළුවන්. සියලුම දෙනා ආකර්ෂණය කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. දියුණුව සම්බන්ධ කාරණාවලදී දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕන කරන කාරණාවට මග ආරක්ෂාව පිහිට ආශිර්වාදය හැම තැනකින්ම ලබා ගන්නවා. ජීවිතේ අරමුණක් තියෙනවා නම් ඒ අරමුණට යන්න ඕන කරන පාර කොහොමද හදාගන්න කියලා පාර පෙන්නලා දෙන්න. දියුණුවට අවශ්‍ය පාර පෙන්නලා දෙන්න මේ තෛලයට හැකියාව තියෙනවා. ඊට අමතරව ලෞකික සැපත විතරක් නෙවෙයි ලෝකෝත්තර සැපතට යොමු වෙනවා නම් කෙනෙක් ඒ සැපත ළඟා කරගන්න ඕන පාරත් මේ තෛලයෙන් පෙන්වලා දෙනවා. ලෞකික සැප ලෝකෝත්තර සැප කියන දෙකම මේ තෛලයෙන් ලබා ගන්න හැකියාව තියෙනවා. එතරම් ප්‍රබල තෛලයක්. ලෝකෝත්තර සැප කිව්වොත් ලෞකික සැප කියලා ගත්තොත් අපි මේ ජීවිතයේදී විඳින්න ඕන කරන සැප මේ ජීවිතයේදී අපි බලාපොරොත්තු වෙන්න ඕන හැම සැපතක්ම හැම කාරණාවක්ම ඉෂ්ට සිද්ධ කරගන්න එක තෛලයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ තමයි මේ මහා හස්තිරාජ තෛලය. මේ තෛලයට කිසිම හේතුවක් නිසාවත් කිලිවදින්නේ නැහැ. කෙලි කියන දෙයක් මේ තෛලයට බලපාන්නෙම නැහැ. ඊට අමතරව ගත්තොත් මේ තෛලය පැළඳ සිටින කෙනෙක්ට වින බලපෑම් කිසිදු ආකාරයෙන් গুপ্ত පැත්තෙන් එන කිසිදු අහිතකර බලපෑමක් මේ තෛලය පැළඳ සිටින කෙනාට බලපාන්නේ නැහැ. තමන්ගේ දියුණුවට යම්කිසි අයෙක් විනයක් කරයි කියලා බයයි නම් දියුණුවට යම්කිසි විදිහකට গুপ্ত පැත්තෙන් බලපෑමක් ඇවිල්ලා අඩාල වෙලා තියෙනවා නම් යම්කිසි වින බලපෑමක් කරයි කියලා හිතනවා නම් මේ යන ගමනේදී ඒ හැම බාධකයක්ම වළක්වන්න මේ මහා හස්ති රාජ තෛලයට පුළුවන්කම තියෙනවා. මෙතරම් බල සම්පන්න තෙලක් තමයි මගේ පරම්පරාවෙන් මට මේ උරුම වෙලා තියෙන්නේ. මේ තෛලයේ ගුණ මම තවත් මේ විදිහට පැහැදිලි කරන්නම්කෝ. සත්ව රජස් තමස් සිතේ තියෙන ගුණ තුනක්. මේ ගුණ තුන අඩු වැඩි වීම විවිධාකාරයේ ලෙඩ රෝගවලට මානසික මට්ටම් වලට බලපානවා කියලා සඳහන් වෙනවා. මේ විදිහ විවිධ මානසික තත්ත්වවලදී අපේ ශරීරයේ පවතින ඕරාව වෙනස් වෙනවා. මේ මානසික මට්ටම් වෙනස් වෙද්දී අපිට සිහියෙන් ජීවත් වෙන්න පුළුවන්ද? ශ්‍රද්ධාව ඇති වෙනවද? භක්තිය ඇති වෙනවද? දෙවියන් කෙරෙහි යම්කිසි පූජාවක් තියන්න සිතක් පහළ වෙනවද? මෙන්න මේ අසමතුලිත වූ ඕරාව සමතුලිත කරලා ශක්තිමත් කරන්න පාවිච්චි කරන තෛලයක් තමයි මහා හස්ති රාජ තෛලය කියලා කියන්නේ. අපේ ඕරාව ශක්තිමත් වෙද්දී දෙවියන්ගේ ශක්තිය ලබා ගන්න ඕන කරන සම්බන්ධතාවය මහා හස්ති රාජ තෛලය හරහා සකසලා දෙනවා. මේකට තමයි කෙටියෙන් කියන්නේ මේ තෛලය පාවිච්චි කරද්දී දෙවියන්ගේ ඇල්ම බැල්ම ශක්තිය ආකර්ෂණය පිහිට ලැබෙනවා කියලා. එක තැනකදී මම සඳහන් කරනවා මහා හස්ති රාජ තෛලය නිපදවන්නේ එක පරම්පරාවකින් විතරයි. මේ පරම්පරාවෙන් පිටට කිසිම හේතුවක් නිසාවත් ඖෂධ වට්ටෝරු එළියට ගියේ නැහැ. කෙනෙක් මේ වෙද්දි රාජතරංගනී තෛලය පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඒ කෙනෙක්ට ප්‍රබල ආරක්ෂාවක් හම්බ වෙනවද? කෙනෙක් මේ වෙද්දි හෙන රාජ තෛලය පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට ප්‍රබල සර්වජන ආකර්ෂණයක් ලැබෙනවද? කෙනෙක් මේ වෙද්දි තෙය්‍යොරු තෛලය පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඔහුට බහිරව දෙවියන්ගේ ආකර්ෂණය ලැබෙනවා. හැබැයි ඔහුට සර්ව දේව මණ්ඩලයේම ආකර්ෂණයක් ලැබෙනවද? මේක ගැටලුවක්. මේ කියන සියලුම ගුණ ටික මේ වෙනකොට තියෙන්නේ මහා හස්ති රාජ තෛලයේ විතරයි. කෙනෙක් මේ වෙද්දි කියනවා නම් මහා හෙන රාජ මහා රාජතරංගනීය මහා තෙය්‍යොරු මහා හස්ති රාජයේ බලය තියෙන එක තෛලයක් නිෂ්පාදනය කරා කියලා. ඇත්තටම පාරම්පරිකව පැවතෙන නිසිගුරු ඇසුරක් තියෙන ඇදුරුතුමන්ලට වෛද්‍යතුමන්ලාට ගුරුන් වහන්සේලාටම ඇත්තටම විහිළුවක් මොකද්ද මේ කාරණාව කියන කතාව. මොකද ඔවුන් දන්නවා මහා හස්ති රාජ තෛලය කියන්නේ මොකද්ද? ඒ ගුණ කොපමණද? ඒ ගුණ මහා හස්ති රාජ තෛලය නිපදවන්න බැරි නිසා එක් ගුණයක් වර්ධනය කරන්න හදපු තෛල පසුකාලීනව තියෙනවා. ඒ වට්ටෝරු 1 2 3ක් එකතු කළා කිසියම් වූ රජෙක්ගේ නමක් දාලා තෙල් එකක් හැදුවා කියලා සංයෝගයක් හැදුවා කියලා මහා හස්ති රාජය පරයන්නට බැරි බව ඔවුන් හොඳට දන්නවා. ඉතින් ඔවුන් මොකද්ද මේ කරන්නේ? විවිධ රජවරුන් පාවිච්චි කරායයි කියමින් මහා හස්ති රාජයට වඩා බල සම්පන්න තෙල් තියෙනවායයි කියමින් හින්දලා විකුණලා ඔවුන් මොනවද මේ බලාපොරොත්තු වෙන්නේ? තෙල් බින්දු 2 3 ලක්ෂ 60 70ට ලබාගත්ත මිනිස්සු මම දැකලා තියෙනවා. ඔවුන්ගේ ජීවිතයේ දියුණුව සැලසුනාද කියන කාරණාව අදටත් ප්‍රශ්නයක්. මොකද ඔවුන්ගේ ජීවිතයට දියුණුව ලබා ගන්න පුළුවන්ද කියන කාරණාව හදපු කෙනාටත් කියන්න බැයි නම් එතනින් එහාට කවර කතාවද? තෙල් එක ලබාගත්ත කෙනාට කෙසේ වෙතත් තෙල් එක හදපු කෙනාට නම් මේ වෙනකොට හොඳ දියුණුවක් ලැබිලා තියෙනවා. යන්නේ අදිස්සුකෝපභෝගී වාහනවල. පොඩ්ඩක් හොයලා බලන්න මේ කියන්නේ කවුරු ගැනද කියලා. මහා හස්ති රාජ තෛලයට පස්සේ තමයි මහා රාජ තරංගනී, මහා හෙන රාජ, මහා තෙය්‍යොරු,
මහා චින්තාමණික ඔය වගේ තෙල් වර්ග බිහිවන්නේ. එතකොට කිසිම හේතුවක් නිසාවත් පුළුවන්කමක් නැහැ මහා හස්තිරාජයේ පරයා ඊට වඩා බල සම්පන්න තවත් තෙලක් පසුකාලීනව නිර්මාණය වෙන්න. මහා හස්තිරාජ සදන් නොවන කරන ක්‍රියාපිළිවෙල ඖෂධ සියල්ලම පුස්කොළ පොත්වල සඳහන් වෙනවා. ප්‍රධාන පුස්කොළ පොත් තුනයි තියෙන්නේ. පුස්කොළ පොත් තුනම මංගාවදටත් මේ වෙන විටත් තියෙනවා. අන්න ඕක තමයි කෙටියෙන් කිව්වොත් මහා හස්තිරාජයේ කතන්දරේ. මේ වෙනකොට මහා හස්තිරාජයේ උන්මාදයක් හැදිලා තියෙනවා සමාජය තුල. ගොඩක් දෙනෙක්ට මේ මහා හස්තිරාජ කියන තෛලය ගැන කරලියට ආවේ මගෙන්. ඒ නිසා ගොඩක් දෙනෙක් මගෙන් වෙන කට්ටිය දම්වලා කීප දෙනෙක් උත්සාහ කරා මහා හස්තිරාජ වට්ටෝරුව ගන්න. මහා හස්තිරාජ වට්ටෝරුව මට හිඳින්නට බෑ. හේතු කාරණා කීපයක් තියෙනවා. මෙච්චර දවසක් මම ඒවා කිව්වේ නෑ. හැබැයි මට ආරංචියක් ආවා යම් අයෙක් මහා හස්තිරාජ තෛලය හිඳින්නට සූදානම් වෙනවා කියලා. හරි පුදුමයි. හේතුව තමයි මහා හස්තිරාජ තෛලයේ වට්ටෝරුව සඳහන් නොකරත් මට මේ වට්ටෝරුව සඳහන් නොවන බෙහෙත් ජාති ගැන සඳහන් කිරීමේ අයිතියක් තියෙනවා. යම් කිසි අයෙක් මේ වෙන විට රත්තරන් අධිකව එකතු කරගෙන යනවා විශේෂ තෙලක් හදනවා මහා හස්තිරාජ තෛලය හදනවා කියලා මිනිසුන්ගෙන් රත්තරන් සහ රත්තරන් ලබා ගන්න මුදල් මේ වෙද්දී එකතු කරගෙන යනවා. බය නැතුව මම කියනවා මහා හස්තිරාජයේ පුස්කොළ පොතේ කිසිම තැනක මහා හස්තිරාජය හදන්න ඕන කරන ඖෂධයක් විදිහට බෙහෙතක් විදිහට සංයෝගයක් විදිහට රත්තරන් හෝ රත්තරන් භස්ම කිසිම දෙයක් පාවිච්චි කරලා නැහැ. එතකොට මොකද්ද මේ කරන්නේ? මොකද්ද මේ හදන්නේ තෙල? ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා. මම කිව්ව තවත් තැනකදී මහා හස්තිරාජ තෛලය නැති වුණොත් හස්තිරාජ නමින් තෙල් වර්ග මේ ලංකාව පුරා අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද මේ හස්තිරාජ තෛලය කියන්නේ? හස්තිරාජ තෛලය කියලා කියන්නේ ලිංගික දුබලතාවලට පාවිච්චි කරන තෙලක්. මෙහි වට්ටෝරු ගණනාවක් ලංකාව පුරා හොයාගන්න තියෙනවා. හැබැයි ඒ මහා හස්තිරාජය නෙමෙයි. යම් කිසි අයෙක් ලිංගික දුබලතාවලට පාවිච්චි කරන තෙලක් අරගෙන සුරේක දාලා කරේ පෙරන්දා කියලා දේවාකර්ෂණය සහ මම අර කලින් කියපු ಗುಣ ලබා ගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට මොකද්ද මේ වෙන්නේ? ඔය මං කිව්වේ රත්තරන් ගැන විතරයි. පාවිච්චියට නොගන්න එක ඖෂධයක්. එතකොට තවත් ඖෂධ දෙකක් මං කියන්නම්කෝ. මේ ඖෂධ දෙක පාවිච්චි කරද්දී විස මරන්න වෙනවා. විස මරන්න විතරක් මේ ඖෂධ දෙකට යනවා වසර 12ක අවම කාලයක්. එතකොට ඔබ හිතන්න සතියෙන් දෙකෙන් මාසෙන් මේ තෙල හදලා ඉවර කරන්න පුළුවන්ද කියලා? මම කිව්වා මේ තෙල් එක හදන්න එක පරම්පරාවක් විතරයි. ඒ පරම්පරාවේ කට්ටියටත් මේ තෛලය හදන්න වසර 20ක්වත් අඩුම කැප කරන්න වෙනවා කියලා කිව්වා. ඉතින් එච්චර කැපකිරීමක් කරන්න ඕන තෙලක් සතියෙන් දෙකෙන් මාසයෙන් කිලෝ ගණන් රත්තරන් එකතු කරලා හදාගන්න පුළුවන් වෙයිද? කවුද මේ රවට්ටන්නේ? අන්න එතන තමයි මෙන්න මේ ප්‍රශ්නේ තියෙන ලොකුම ගැටලුව තියෙන්නේ. මේ මහා හස්තිරාජයේ මම කියපු නැති තව ಗುಣ වට්ටෝරු ගොඩක් තියෙනවා. ඒ කියන්නේ නැත්තේ උදාහරණයක් ගත්තොත් මේ තෙල හිඳින්න ඕන තැනක් අපි කිව්වොත් මේ තෙල හිඳින්න ඕන තැන් තියෙනවා. පොස්කොළ පොතේ සටහන් වෙලා තියෙනවා. ඒ ගැන මම සඳහන් කරේ නැහැ. හැම තෙල් එකක්ම පන්සලක හිඳින්නත් බෑ. තව සමහරක් තෙල් වර්ග තියෙනවා ගසක් මත පළක් බැඳ ඒ පළ මත හිඳගෙන හිඳින්නට ඕනෑ කරන තෙල්. ඒ වගේම පුස්කොළ පොතේ සඳහන් වෙනවා මහා හස්තිරාජ තෛලය හිඳින්න මූලිකත්වය නොගත යුත්තේ කවුරුන්ද කියලත්. උදාහරණයක් ගත්තොත් මේ තෙල හිඳින්නේ වැඩිපුරම ලෞකික සැපත ලබා දෙන්න. එතකොට ලෞකික සැපත විඳපු නැති උදවිය මේ තෙලට මූලිකත්වය අරගෙන සැකසුවා කියන්නෙම එහි තියෙන ಗುಣ 100% ලැබෙනවාද කියන එක ගැටලුවක්. උදාහරණයක් ගත්තොත් අවුරුදු 10ක් 15ක් ඉගෙනගෙන ගිහි ජීවිතේ හමාර කරපු පුද්ගලයෙක් මූලික කරගෙන මහා හස්තිරාජ වගේ තෙලක් හිඳින්න පුළුවන්ද කියන කාරණාව ඇත්තටම ලොකුම ගැටලුවක්. මේ වගේ කාරණා තව බොහොමයක් තියෙනවා මහා හස්තිරාජ තෛලය මෑත කාලීනව හිඳින්නට බැරි. ඇයි එහෙනම් මිනිසුනේ මේ විදිහට මිනිස්සු රවට්ටන්නේ? මංගව මහා හස්තිරාජ තෛලය තියෙනවා. මං 3 දෙනෙක්ට දෙන්න තීරණය කරලා තිබ්බා. එකක් මේ වෙද්දි දුන්නා. දෙවැනි එක කෙනෙක් කතා කරලා මට කියනවා එක්තරා මහත්තයෙක් කතා කරලා කිසි ප්‍රශ්නයක් නැහැ තෙල් එක ගන්නම් හදන්න කියලා. හැබැයි හැදුවට පස්සේ මේ කෙනාව සම්බන්ධ කරගන්න බලද්දි මගේ දුරකථන ඇමතුමට ඔහු පිළිතුර ලබා දුන්නේ එක තෙල් කොටසක් මේ විදිහට නිරපරාධී ඉවත් කරන්න වෙනවා කෙනෙකුට ලබා දෙන්න තිබුණු. මේ විදිහ කට්ටියත් ඉන්නවා මේ තෙල් එක ගනුදෙනු කරත්. යම්කිසි මොහොතක මට අවශ්‍ය වුණා මේ තෙල් හිඳින කණ්ඩායමක් ගැන තොරතුරු ලබා ගන්න. තොරතුරු ලබා ගන්න උත්සාහ කරද්දී හරි අපහසු වුණා තොරතුරු එළියට ගන්න. හැබැයි මෑත කාලීනව එතන යම්කිසි පිරිසක් රැඳිලා ඉන්නවා දැනට. ඔවුන් වෙදකම ඉගෙන ගන්න මේ ශාස්ත්‍රය ඉගෙන ගන්න පැමිණිලා ඉන්නවා. නවක පිරිසක් ඉතාමත් තරුණ පිරිසක් පැමිණිලා ඉන්නවා.
ඔවුන් බය නැතුව හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් ඉදිරිපත් වෙන පිරිසක්. මේ නිසා මට හරි පහසු වුණා මේ ස්ථානයේ පවතින තොරතුරු ටික එළියට ඇදලා ගන්න. ඔවුන් කියනවා ඔවුන්ටත් මේ වෙද්දි හරියට අධ්‍යාපනයක් ලබා නොදෙන බව. මොවුන් ලස්සන කතාවක් කියනවා. මෙතන තෙල් නිෂ්පාදනය කරන හැටි ගැන ලස්සන කතාවක් මට කියනවා. තෙල් කොටසක් නිෂ්පාදනය කරද්දී සම්පූර්ණ වට්ටෝරුව යොදාගෙන එක තෙල් කොටසක් හින්දලා ගන්නවා. හින්දලා ගත්තට පස්සේ ඉතුරු වෙන කොටස තියෙන්නේ අර රොඩු ටික තියෙන්නේ. මේ රොඩු ටිකට දානවා පොල් තෙල්. පොල් තෙල් දාලා නැවත වතාවක් ලිප තියලා තවත් තෙල් එකක් හදනවා. අන්න ඒ තෙල් එක තමයි මිනිස්සුන්ට ඔය ලබා දෙන්නේ. විවිධ නම් යොදමින් මේ ලබා දෙන්නේ. අර පොල් තෙල් දාලා රොඩු ටික පැසවලා ගත්ත තෙල් ටික තමයි ඔය ලබලා දෙන්නේ. ඉතින් මේව අරගෙන කාටද හරියන්නේ? ඔබ හිතන්නේ කාට හෝ තෙල් ටිකක් දීලා මුදලක් ලබා ගත්ත පමණින් හරි කියලාද? මේ තෙල් අරගෙන හරි නොගියපු මිනිස්සු අමාරුවෙන් දහඩිය මහන්සියෙන් හම්බ කරපු රුපියල දෙක පුදලා තමන්ගේ ජීවිතේ ඉදිරි සාර්ථකත්වය වෙනුවෙන් ලබා ගන්නා වූ මේ තෙල් සාර්ථකත්වයක් නැතුව අහක දාන්න උනහම තමන් කබලෙන් ලිපට වැටුණා වගේ තවත් ප්‍රශ්න එක පිට එක වැඩි වෙද්දි ඔබට සාප නොකර ඉඳීද? කවද්ද ඔබ මේ සාප වලින් ගැලවෙන්නේ? ඇයි මිනිස්සුන්ට මේ විදිය අසාධාරණකම් කරන්නේ? අඩුම තරමේ තෙල් එකක් දෙන්න බැයි නා ළඟ ඉන්න මිනිස්සුන්ට හරියට උගන්වන්න. ඒ දේවත් නොකරන නිසා තමයි ඔය පිරිස තැන් තැන්වල මට කියනවා වගේම කියන්නේ මේක නා මේ විදියට උගන්වන්න, මේක නා මේ විදියට උගන්වන්න, මෙන්න මේ ආකාරයෙන් තෙල් ඉදින්න කියලා. පොඩ්ඩක් හිතලා බලන්න. ඔබේ නම්බුව කොතනද එතකොට? මේ විදිය බල සම්පන්න තෙලක් මේ කියලා තියෙන ආකාරයට අවුරුදු 20ක්වත් අවම මහන්සි නම් මට හිඳින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි මම බය නැතුව කියන්නේ මට මේ මහා හස්තිරාජ තෛලය හිඳින්නට බෑ කියලා. එතකොට මොකද්ද මේ හිඳින්න යන්නේ? හස්තිරාජ තෛලයද? එහෙම නැත්නම් තවත් කෙනෙක්ට පුළුවන් මේ මහා හස්තිරාජ තෛලය මංගව තියෙනවනේ, හැබැයි කෙනෙක්ට කියන්න පුළුවන් මම මහා හස්තිරාජ තෛලයට වඩා බල සම්පන්න තෛලයක් හදනවා කියලා. මොකක් හරි නමක් ආරූඪ කරලා මොනවා හරි වට්ටෝරුවක් හොයාගෙන හිඳලා මිනිස්සුන්ට ලබලා දෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් මහාවීර පරාක්‍රම හස්තිරාජ තෛලය. එහෙම නැත්නම් තවත් දෙවි කෙනෙක්ගේ නමක් දාලා මහා විෂ්ණු හස්තිරාජ තෛලය කියලා නමක් දාලා හදලා දෙන්න පුළුවන්. මොකද මේ මෑත කාලේ මට හම්බෙලා තියෙනවා, මම දැකලා තියෙනවා, අත්විඳලා තියෙනවා. පිරිසක් එන්නවා විවිධාකාරයේ තෙල් වර්ග හදනවා, විවිධාකාර නම් මුලට දාලා විවිධ තෙල් වර්ග හදන උදවිය මම දැකලා තියෙනවා. මෑත කාලීනව ওই විදිය සිද්ධියක් වුණා. අංගන් රාජ තෛලය හිඳිනවා කියලා එක තැනක සඳහන් වුණා. මම පොඩ්ඩක් විස්තර හොයලා බැලුවා. එතන හිඳින්න සහභාගී වෙච්ච කට්ටිය සහ තව කීප දෙනෙක් ඇසුරු කරගෙන මේ තෙල් වට්ටෝරුව ලබා ගත්තා සහ හදපු තෛලය ලබාගෙන සංයෝග වශයෙන් ඒ පරීක්ෂාවට ලක් කරා. මේ වට්ටෝරුව ඇතුළේ තිබුණේ අංගන් රාජ තෛල වර්ග දෙකක එකතුවක්. ඒ කියන්නේ ඖෂධ වට්ටෝරු දෙකක් එකතු කරලා තෙලක් හදලා තිබ්බා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ ඒ දෙකේම ගුණ මේ තෛලයේ තිබ්බේ නැහැ. හේතුව කොහෙවත් තියෙන බෙහෙත් ටිකක් එකතු කරලා සංයෝගයක් හැදුවා කියලා අර දෙකට වඩා ප්‍රබල සංයෝගයක් එළි දැක්වෙන්නේ නැහැ. මේ ඇයි මේ විදිහට මිනිස්සු රවට්ටන්නේ? මේ විදිහට මිනිස්සු රවට්ටන එක නිසාම තමයි මම හිතුවේ මේ මහා හස්තිරාජ තෛලය 3 දෙනෙකුට විතරක් දෙන්න සීමා කරලා තිබ්බ එක. මං ගාව තියෙන ඉතුරු කොටසත් තවත් 5 දෙනෙකුට වෙනකම් මං දෙන්න කියලා මං තීරණය කරා. මොකද මිනිස්සු රවට්ටන්නට ඕනේ නැහැ. කට්ටිය හොයනවනම් අඩුම 5 දෙනෙක් හරි මට ගලව ගන්න පුළුවන් නම් මේක තමයි මහා හස්තිරාජය, මේක තමයි හරි මහා හස්තිරාජය කියලා දෙන්න පුළුවන් නම් ඒ දේ මම කරනවා. මේ තෙල් සම්බන්ධ කාරණා කතා කරද්දී තව එක චරිතයක් ඉන්නවා. හෙළය ගැන මහා දේශ අනුරාගයෙන් කතා කරන චරිතයක්. කිසිම විදිහක ලියාපදිංචියක් නැහැ දේශීය ආයුර්වේදයේ. ඒ නිසා මොහුට යම් යම් විදිහේ තෙල් වර්ග නිෂ්පාදනය කරලා විකුණා බෙදා හරින්නට හැකියාවක් නැහැ. මේකට මොහු මොකද්ද කරපු උප්පර වැට්ටිය? මේ ළඟදී එතෙන්න ආපු තරුණ ආයුර්වේද වෛද්‍යවරියක්ට කියනවා මම තමයි රාවණ, ඔයා තමයි මන්දෝදරි, එන්න අපි දෙන්න එකතු වෙලා රට ජාතිය බේරගමු කියලා. අනේ ඉතින් ඒ බහට රැවටිලා ඒ උන්දා ගිහිල්ලා එතෙන්න දැන් අන්න තෙල් හිඳින්න පටන් ගන්නවා. මට තියෙන එකම ප්‍රශ්නේ ඔය ස්ථානයට ගියපු මන්දෝදරිලා 100කට වැඩිය මේ වෙනකන් දැකලා තියෙනවා. එතකොට පොඩ්ඩක් අහලා බලන්න, කනට කල්ල රහසේ හරලා බලන්න අරයා කවුද, අරයා ගියාත්මේ කවුද, රාවණ රජුරුවන්ගේ කාර්යය කවුද කියලා අහලා බැලුවොත් හිමීට රහසෙන් කනට කරලා අහන්න. පඳුරකට පයින් ගැහුවත් ඔබට එතනින් මන්දෝදරීලා 10-15 දෙනෙක් හොයාගන්නට පුළුවන්. රැවටෙන්න එපා මේ මිනිස්සුන්ට. මේ උත්සාහ කරන්න ඔබේ ලියාපදිංචිය අරගෙන කොහෙවත් නැති බෙහෙත් වට්ටෝරු ටිකක් හදලා මිනිස්සුන්ට විකුණලා ඔහුගේ කුස පුරව ගන්න මිසක් එන නීති ගැටලුවට ඔහු කවදවත් මුහුණ දෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න හැම වෙලාවකදීම ඔහු කරන්නේ කාගේ හරි පිටේ දාලා පැනලා යන එක මිසක් කවදාවත් මූණ ඉදිරියට දීලා එන්නේ නැහැ නීති ගැටලුවකට. හොඳට බලන්න. ඔබ පව් මේ විදිය මිනිසුන්ට අහුවෙන්න එපා.
අහුවුණොත් වෙන්නේ ජීවිතේ මෙතනින් එහාට කිසි දියුණුවක් නැතුව නීති ගැටලු වලට යොමු වෙලා මිනිසුන් මුලාවට පත් කරන මාර්ගයකට යන්න වෙන්නේ. එයින් කවදානම් ඔබ කොහොම ගැලවෙන්නද? මේ මහා හස්තිරාජ තෛලය කරලියට ගෙනාවේ මම. එතකොට දැන් මේ තෛලයේ වට්ටෝරුව කොහෙවත් නැහැ. හැබැයි මේ තෛලයේ ගුණ මම ප්‍රචාරය කරනවා. මේ මහා තෛලය විශාල මුදලකට මම ලබා දෙන්නේ. මේන් වාසි ගන්න සූදානම් වෙලා ඉන්න පිරිස දැන් උත්සාහ කරනවා මහා හස්තිරාජ තෛලය නිර්මාණය කළායයි කියලා මොකක් හරි තෙලක් ඇඟේ ගහලා කීයක් හරි කඩා වඩා ගන්න උත්සාහ කරනවා. මේ වෑයම එයින් වෙන හානිය යම්තාක් දුරකට අවම කරන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. මම නැවතතාවක් මතක් කරන්නම්. රත්තරන් හෝ රත්තරන් භස්ම මහා හස්තිරාජ තෛලය හදන්නට පාවිච්චි කරන්නේ නැහැ. ඖෂධ වර්ග දෙකක් තියෙනවා. විසම මරන්න විතරක් අවුරුදු 12කට ආසන්න කාල සීමාවක් යනවා. මෙතනින් එහාට තව ගත්තොත් තව කෙනෙක්ට කියන්න පුළුවන් පුස්කොළ පොතක් දිග අරගෙන එලිසමයවත් නැති හරියට ඝන පිහිටීමක්වත් නැති පද පේලි ටිකක් කියලා මේක තමයි පුස්කොළ පොතේ තිබුණේ කියලා. හැබැයි පරම්පරා ඇසුරක් තියෙන නිසි ගුරු ඇසුරක් තියෙන පුද්ගලයෙක් දන්නවා සෙත් කවි වස් කවි ලියන්න පුළුවන් කෙනෙක් දන්නවා මේ කියන කවිය ඇත්තද බොරුද කියලා. කවි පද පේලියක් කිව්වට නොගැලපෙන පද පේලි සහිත කවි පේලි කිව්වට මිනිසුනේ අහුවෙන්නට එපා. ඔබේ තියෙන මුදල් සූරා කන්නට කරන එක උත්සාහයක් තමයි පුස්කොළ හදාගෙන කවි පද ගොතාගෙන මේ මිනිස්සු මේ ඔබව රවට්ටන්නේ. කවුද කින්ද මන්ද කියන කාරණාව මම කියන්නේ නැහැ. හැබැයි මම මේ උත්සාහ කරන්නේ මේ මුලාවෙන් ඔබව ගලව ගන්න. තව එක පුද්ගලයෙක් ඉන්නවා මේ තෙල් ශාස්ත්‍රයේ. එක එක වට්ටෝරු කොහෙන් හරි හොයාගෙන මොන හරි බෙහෙල් ජාත ටිකක් අවලං කරලා අලුතෙන් තෙල් වර්ග හදනවා. මේ තෙල් වර්ග වලට නම් දාන්නේ කොහොමද? මේ තෙල් වර්ග වලට නමක් නැති වුණාම මේ මිනිස්සයා කරන්නේ අර රම්බණ්ඩාගේ තෛලය, මේ රම්බණ්ඩාගේ තෛලය, මේ රම්බණ්ඩාගේ මේ වශී තෛලය, මෙන්න මේ වශී ගුලිය කියලා විවිධාකාරයේ නම් දානවා. මෙන්න මේ තෙල් වර්ග මිනිස්සුන්ට ලබා දීම සිදු කරනවා. එක එක බණ්ඩලාගේ තෙල් වර්ග ගන්නවාද? හරි පරම්පරාවකින් පැවතෙන හරි තෙල් එකක් මිලදී ගන්නවාද කියලා ඔබ තීරණය කරන්න. ඔබ පව් ඔබ මාර විදිහට මේ මිනිස්සු ඔබව රවට්ටනවා. යනවා කියලා පෙන්වන්නේ මහා සුද්ධවන්ත පාරක. හැබැයි ඔවුන්ගේ අසුද්ධකම් ළඟ ඉන්න අයම ඔවුන්ගෙන් ඉගෙන ගන්න අයම අපිත් එක්ක සාකච්ඡා කරද්දී අපිට කියනවා යම් කිසි වෙලාවක ඒ දේවල් ඔක්කොම එළියට එයි. ඒ නිසා පරිස්සමින් මම තාම නම්ගම් කිව්වේ නැහැ. පරිස්සම් වෙන්න. මම තාමත් ඔබලට ආදරය කරනවා. ඔබ ගාව හරි තෙල් ඇති. මිනිස්සුන්ට යහපතක් කරන්න. හරි දේ කරලා මිනිස්සුන්ගේ මුදලක් ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට මිනිස්සුන්ව මුලාවට පත් කරන්න එපා. අර බණ්ඩගේ තෙල් මේ බණ්ඩගේ තෙල් කියලා. ඇත්තටම හරි තෙල් වට්ටෝරු තියෙනවා. පරම්පරාවලින් ආපු තෙල් වර්ග තියෙනවා. සමහරක් එවැනි තෙල් වර්ග හරි මිලකට අලවි වෙනවා. මම දන්න ඇදුරුතුමෙක් ඉන්නවා. රාජතරංගනී තෛලය ලක්ෂ 5කටත් මහා හෙන රාජ තෛලය ලක්ෂ 25කටත් ඔහු අලෙවි කරනවා. ඔහුගෙන් මං ඇයි කියලා අහපුවම කියනවා මට මගේ තෙල් විශ්වාසයි ඒ නිසා තමයි මං ඒ ගාන කියන්නේ කියලා. ඉතින් එවැනි විශ්වාසයක් තියෙන පුද්ගලයෙක් හොයාගෙන ඔවුන්ගෙන් තෙල් ගත්තා කියලා කිසිම ගැටලුවක් නැහැ. ඔය හොර තෙල් හදලා විකුණන උදවියටත් මං කියන්නේ ඔබලා ගාව තියෙන හරි තෙල් තියෙනවා නම් ඒවා මිනිස්සුන්ට ලබා දෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි මේ විදියට බොරු තෙල් හදලා මිනිස්සුන්ව රවට්ටන්නේ? පව් නැද්ද? කොහේ යන්නද මේ උත්සාහ කරන්නේ? මහා හස්තිරාජ තෛලයේ ඇත්ත පුස්කොළ පොත හම්බෙලා අන්තිම කවි පදේ කියවුවනම් කවදාවත් මහා හස්තිරාජ නමින් වෙන තෙලක්වත් ඔබ ලබලා දෙන්නේ නැහැ. ඒ තරම් බල සම්පන්න තෛලයක්. මට ඔබලා ගැන හරි දුකයි. මම තවමත් ඔවුන්ගේ නම්ගම් කියන්නේ නැතුව ඉන්නවා. ඉන්න ප්‍රදේශ කියන්නේ නැතුව ඉන්නවා. තාමත් ඔබ ගැන හිතනවා. ඔබ කවදාරි හැදෙයි කියලා. මොකද මිනිස්සුන්ට යහපතක් කරන්න. ඔබට ඔය ලැබිලා තියෙන දායාදය මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් පාවිච්චි කරන්න. සල්ලි හම්බ කරන ආර්ථමාර්ථකාමී ගතිය නැතුව කරුණා කරලා මිනිස්සුන්ට යහපතක් කරන්න උත්සාහ කරන්න. ඔබ ළඟම ඉන්න ඇදුරු පිරිස කියනවා නම් මේ හදන තෙල ගුණ යහපත් නැතයි කියලා මේ හදන්නේ බොරුවක් කියලා ඔබ ගැන කවර කතාද? ඔබ ළඟ ඉන්න එම තමයි ওই තොරතුරු අපිත් එක්ක බෙදාගන්නේ. ඔබ ගාවම ඉගෙන ගන්නා පොදවිය තමයි ඔය සමහරක් දේවල් ඇවිල්ලා මගෙත් එක්ක කතා කරන්නේ. ඔබත් ඒ ගැන නොදන්නවා ඇති. ඔවුන් මට කියනවා වගේම තවත් තැන්වල ඔය කතාව ඔය විදිහටම කියනවා ඇති. ඔබේ ආදරය ගෞරවය නැති වෙන්න කලින් කරුණා කරලා හරි තෙල් විතරක් මිනිස්සුන්ට ලබලා දෙන්න. බොරු කරලා මුදල් හම්බ කරන්න මුදල් පසුපස හඹා යන්නට එපා. මේ කතන්දර ටික මෙහෙම කිව්වට පස්සේ ඊළඟට ඔය කට්ටිය උත්සාහ කරන්නේ මහා හස්තිරාජ නමින් නැතුව වෙනත් නමක් ආරෝපණය කළා මහා හස්තිරාජයට වඩා බල සම්පන්න තෙලක් මේක කියලා ඉදිරිපත් කරන්න. මෑත කාලිනව එහෙම තෙල්
ඉදිරිපත් කරපු උදවියත් ඉන්නවා. කොහෙවත් තියෙන වට්ටෝරු ටිකක් හොයාගන්නවා, කවලම් කරනවා, අර සූරපප් එකේ රජිනික යවන්න හදපු කේක් එක වගේ වට්ටෝරු කීපයක් දාලා මොකක් හරි නමක් දාලා මෙන්න මේ තෙල් එක මිනිස්සුන්ට ලබා දෙනවා. මේ මහා හස්තිරාජයට වඩා බල සම්පන්නයි කියලා ප්‍රොමෝෂන් කරනවා. මේ මහා හස්තිරාජයට වඩා බල සම්පන්න මහා හස්තිරාජයේ ගුණ තියෙන, මහරජ තරංගනයේ ගුණ තියෙන, මහා තෙය්‍යුරේ ගුණ තියෙන මෙන්න මේ තෛලය කියලා තෙල් බිස්නස් කරපු දෙවියත් මෑත කාලීනව මම දැකලා තියෙනවා. හැබැයි පරම්පරා ඇසුරත් එක්ක එන අපිට හරියට hina යනවා මේ මිනිස්සු රවට්ටන විදිය දැක්කාම. ඔබේ නොදැනුවත්කම රටට ප්‍රකාශ කරද්දී මතක තියාගන්න, මාධ්‍ය ඉදිරියට ආවේ නැති තහංචි තියෙන ගුරුන් වහන්සේලා, ඇදුරුතුමන්ලා, වෛද්‍යතුමන්ලා අදටත් මේ ලංකාව පුරා ඉන්නවා. ඔවුන්ගෙන් කවුරු හරි විමසුවොත් මේ තෙල ඇත්තද නැත්තද කියලා ඔවුන් පැහැදිලි කරලා දෙනවා මටත් වැඩිය හොඳට මේ තෙලේ තියෙන ಗುಣ අගුණ සහ මේම තෙල් තියෙනවද නැද්ද කියන එක. ඒ නිසා විවිධාකාරයේ නම් දාගෙන තෙල් ලබා දෙන්න උත්සාහ කරනවා නම් කරුණා කරලා ඒවට අහු නොවී ඉන්න. ඔබත් ඒ විදිහට දෙයක් කරනවා නම් කල්පනා කරලා බලන්න ඔය පොඩි ගහගන්න සල්ලි ටිකත් එක්ක යන තැනකට ඉක්මනටම යන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් මරණින් පස්සේ කොහෙද යන්න පුළුවන් වෙන්නේ කියලා. මොකද මට වැඩිය හොඳට ඔය තෙල් වැඩේ කරන උදවිය දන්නවනේ නේද? එතනින් එහා පාර කොහොමද තියෙන්නේ කියලා මම කියන්න ඕනේ නැහනේ. ඔන්න ඕක තමයි කතන්දරේ. මහාස්ති රජ තෛලය ඇත්තටම මට හිඳින්න බැරි වෙන කාරණා ටික තමයි ඔය කිව්වේ. අඩුම තරමේ මේ තෛලය හිඳලා ඉවර කරන්න අවුරුදු 20ක්වත් කැප කරන්න වෙනවා. මාසෙන් දෙකෙන් සතියෙන් දෙකෙන් මේ තෙල් එක හදලා ඉවර කරන්න බෑ. ඒ කතාව තමයි මම මෙතෙන්ද කිව්වේ. මහා හස්ති රාජේ නොකියූ තව දේවල් තියෙනවා. තවත් ඉදිරියට මහා හස්ති රාජේ හදනවා නම් යම් කිසි විදියක කියනවා නම් පුස්කොළ පොතත් එක්කම මම පෙන්නලා දෙන්න. මේ කියන්නේ බොරු කියන කාරණාව. පුස්කොළ පොත් තුනම තියෙන්නේ මංගාව. එළිය කොහෙවත් මහා හස්ති රාජයේ වට්ටෝරු නැහැ. තියෙන්නේ හස්ති රාජයේ වට්ටෝරු. හස්ති රාජය කියන්නේ ලිංගික දුබලතාව වලට හදපු තෛලයක් මිසක් දේවාකර්ෂණය ලැබෙන්න හෝ දියුණුව හෝ ආරක්ෂා වෙනුවෙන් නිපදවපු තෛලයක් නෙමෙයි. තවත් දෙයක් කියන්නම්කො මම නොකියපු දෙයක්. මගේ පරම්පරාවේ තව එක්කෙනෙක් මම පලාත කියන්නේ නැහැ. මහා හස්ති රාජ තෛලය දෙනවා. මගේ පරම්පරාවෙන් ආපු තව කෙනෙක් ඒ කෙනා ඒ මහා හස්ති රාජ තෛලය දෙනවා. එයාගෙන් විතරයි මගෙන් නැත්තම් ඔබට මහා හස්ති රාජ තෛලය ලබා ගන්න වෙන්නේ. හොඳට මතක තියාගන්න. මංගව තියෙන තොල් වට්ටෝරු වලින් මම එළියට දැම්මේ මෙතෙක් කාලේ පාවිච්චි නොකරපු මහා හස්ති රාජ තෛලය විතරයි. හැබැයි මම තීරණය නොකරපු එළියට දාන්න තීරණය නොකරපු තවත් තෙල් වර්ග තියෙනවා. එක තෙලක නමක් හරි මම මේ වෙද්දි කියලා තිබ්බනම් ඔය තෙල් හිඳින මහත්තුරු ටික විවිධ නම් දාලා ඒ ගුණ ටිකත් අල්ලලා මේ වෙද්දි අලුතෙන් තෙල් ටිකක් හින්දලා ඉවරයි. තව මන් තියෙනවා තෙල් වර්ග දීලා නැහැ. මොකද මගේ පරම්පරාවේ මගේ ගුරුතුමාට එක් ප්‍රබල ස්වාමින් වහන්සේ නමක් කරහා ලැබිච්ච තෙල් වර්ගයක් තියෙනවා. ඒ ස්වාමින් වහන්සේගේ නම කියන්නේ මොකද උන්වහන්සේට පරම්පරා නැහැ. උන්වහන්සේට ලැබිච්ච තෙල් කොටසක් මං ගාව තියෙනවා. ඒ තෙල් කොටස අංගලි සුරේකට දාලා දෙන්න මම කෝටියක මුදලක් ඉල්ලනවා. මොකද ඒ තෙල ප්‍රබලයි. හොයාගන්නත් නැහැ. ආය හදන්නත් බෑ. එපමණයි තියෙන්නේ. ඒ කොටස එක්කෙනෙක්ට විතරයි දෙන්නේ. ඒ ගැන මං කතා කරන්නේ නැහැ. තවත් තෙල් වර්ග තියෙනවා. විවිධාකාරයේ තෙල් වර්ග තියෙනවා. මේ කිසිම දෙයක් ගැන මම කතා කරන්නේ නැහැ. මම මේ එළියට දැම්මේ තාම පොඩ්ඩයි. බොරු නම් කියලා මිනිස්සුන්ව රවට්ටන්න නැතුව ඉන්න කරුණා කරලා. මොකද ඇත්ත දන්න ගුරුන්නාන්සලා ඇදුරුලා ඉන්නවා. ඔවුන් යම් කිසි වෙලාවක කට ඇරියොත් ඔබේ රෙදි ගැලවෙනවා අනිවාර්යෙන්ම. ඒ නිසා මිනිස්සුන්ව රවට්ටන්න එපා. රත්තරන් එකතු කරගත්තට කමක් නැහැ. හරි දෙයකට යොදවන්න. විවිධාකාරයේ තෙල් හැදුවට කමක් නැහැ. මිනිස්සුන්ට ඇත්ත දේ ලබලා දෙන්න. මේ මිනිස්සු හරි අසරණයි. මේ මිනිස්සු හොයන්නේ කොහෙන් හරි දෙවුණුවක්, කොහෙන් හරි සතුටක්, කොහෙන් හරි සැපතක් හොයන්නේ. ඔබ ගාවට එන්නෙත් ඒ සැපත, සතුට, සෞභාග්‍ය ලබා ගන්න බලාපොරොත්තුෙන්. ඒ මිනිස්සුන්ගෙන් රුපියල 2 කඩා ගන්නේ නැතුව හරි තෙල් එකක් කරුණා කරලා මේ මිනිස්සුන්ට දෙන්න. දීලා මේ මිනිස්සුන්ගේ යහපත සලසලා දෙන්න. එයයි ඔබට ලැබිලා තියෙන රාජකාරිය. නැතුව විවිධාකාරයේ තෙල් වල නම් කියලා දෙවියන්ගේ නම් කියලා තෙල් පට බැඳලා තෙල් ලිප තියලා එතනින් එහාට මිනිස්සුන්ගේ රුපියල 2 කඩා ගන්න එක නෙවෙයි. අවසාන වතාවටත් මම කියනවා මට මහා හස්ති රාජ තෛලය මට කොහොමටත්ම හිඳින්න බෑ. ඒ නිසා තමයි මම මහා හස්ති රාජ තෛලය මේ විදිහට මිල කරලා තියෙන්නේ. 3 දෙනෙකුට විතරක් දෙන්න හිටපු දේ මේ කරපු වැඩේ නිසා මම තව 5 දෙනෙකුට දෙනවා කියලා තීරණය කරා. ඒ 5 දෙනා හරි ප්‍රතිඵල අරගෙන ಗುಣ බලන්න. උදාහරණයක් කිව්වොත් මගෙන් එක් අයෙක් මේ මහා හස්ති රාජ තෛලය ගත්තා. ඔහු ණය වෙලා තමයි මගෙන් මහා හස්ති රාජ තෛලය ගත්තේ. රුපියලක්වත් අඩු කරේ නැහැ මම. හැබැයි අවුරුද්දයි මාස 3ක් යද්දි ඔහු ඒ ණයත් ගෙවලා ඒ ණය හා සමාන මුදලකුත් ඉතුරු කරගෙන තිබ්බා. ඒ තරම් බල සම්පන්නයි මේ මහා හස්ති රාජ තෛලය. යම්කිසි වෙලාවක කෙනෙක් ගාවට යන්න කලින්
තෙලක් මිලදී ගන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න කරුණා කරලා මෙවන් තෙලක් තියෙනවද කියන කාරණාව. මොකද ඔබව රවට්ටන්න ගොඩක් පිරිසක් බලාගෙන ඉන්නවා. ඔබේ අතේ තියෙන මුදල ඩැහැගන්න ගිහියන් සහ ගිහියන් නොවන අය සැදී පැහැදී සිටිනවා. ඒ නිසා පරිස්සමින් මහා අස්තිරාජ තෙල මම හදනවායයි කියලා කවුරු හරි කියනවනම් එකපාරක් නෙවෙයි දෙවතාවක් නෙවෙයි 10 වතාවක්වත් හිතන්න මම මේ කියපු කරුණොත් එක්ක නැවත වතාවක් මේ තෙල හිඳින්න පුළුවන්ද බැයිද කියලා.